Hi guys, ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ unbox effect එකෙන් කියන අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද අපි වීඩියෝ එකෙන් unbox කරන්නේ හාපොයි. වැටුණා නේද? මේ දවස්වල පොඩ්ඩක් කුලක් ගණන් ගන්න එපා. හරි. අපි අද වීඩියෝ එකෙන් unbox කරන්නේ අමාස්ලාගේ 16 inch stand fan එක. මේකේ මොඩල් එක තමයි AFS 401. මේකේ ස්පෙસિෆිකේෂන් පැත්ත ගත්තොත් ඔයාලට මේක ස්පීඩ් රේට් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ස්ටෙප් 3කට. ඒ වගේම පෑ දෙක ටයිම් එකකුත් මේකේ තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ෆෑන් එකකින් කරන්න පුළුවන් ඇඩ්ජස්ටබල් උස ඇඩ්ජස්ටබල් කරගන්න වගේ ඇන්ගල් එක ඇඩ්ජස්ටබල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අපි දැන් කතා කරමු 16 inch ෆෑන් ගැන පොඩ්ඩක්. 16 inch ෆෑන් එක සයිස් එක ගත්තොත් ඇත්තට මේක ටිකක් සයිස් එකෙන් පොඩි. ඔයා මේ වගේ ෆෑන් එකක් ගත්තොත් ඔයාට ඔයාගේ පොඩි රූම් එක එහෙම නැත්නම් පොඩි ඒරියා එක තමයි මේක යූස් කරන්න වෙන්නේ. මේකින් කවර් වෙන්නේ තමත් පොඩි ඒරියා එකක් තමයි. ඔයාලා දන්නවා ඉස්සරහට එහෙම නැත්නම් දැන්ටම ලෝකයටම බලපාලා තියෙනවා මේ එල්නිනෝ කියන කාලගුණ තත්ත්වය. එක එක වෙලාවලට එක එක කාලගුණික තත්ත්ව වෙනස් වෙනවා. ඉතින් ඉස්සරහට වුණත් ලොකු රස්නයක් එන්න පුළුවන්. දැන්ටමත් ලොකු රස්නයක් තියෙනවා ලංකාවේ අපිට. ඉතින් ඉස්සරහට මේක තව තවත් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඔයාලට හැම වෙලේම AC එක දාගෙන ඉන්නත් බෑ. මොකද ලොකු ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එනවා. ඔයා පැය 24ම AC එක යූස් කරා. ඒ වගේම සීලින් ෆෑන් එක යූස් කරා. ඔයාලට සාපේක්ෂව ලොකු පවර් ප්‍රමාණයක් යනවා. ඉතින් ඒකට විසඳුමක් හැටියට තමයි මේ ෆෑන් එක මම ගත්තේ. සහ ඔයාලටත් මම මේක යූස් කරන්න කියන්නේ. ඉතින් මේකේ ලොකු ඒරියා එකක් කවර් කරගන්න නම් බෑ. එහෙම වුණොත් ඔයාලට ඉතින් ලොකු ඉන්ච් ප්‍රමාණයකට යන්න ඕනේ. අබාන්සල තියෙන ඒ වගේම ලොකු ඉන්ච් ප්‍රමාණයක තියෙන ෆෑන්ස් උත් ඔයාලට අනිවාර්යෙන් ඒ වගේ ලොකු ඉන්ච් ප්‍රමාණයක ෆෑන් එකට යන්න වෙනවා. මේකේ ප්‍රයිස් එක ගත්තොත් අබාන්ස් එකේ සයිට් එකේ තියෙනවා මේකේ ප්‍රයිස් එක ඒකේ වෙනවා 13999. ඔයාලට පුළුවන් බයි කරන්න. මම නම් බයි කරේ මේ කොකෝ එකෙන් මට ඔෆර් එකක් හම්බ වුණා රුපියල් 5000ක. එතකොට මට උනේ මේක රුපියල් 9000ක් වගේ ප්‍රයිස් එකකට මම මේක ගෙදරටම ඩිලිවර් කරගත්තා. දවස් 3ක් වගේ යනකොට මේ බාණ්ඩේ මගේ අතරම හම්බුණා. හරි. අපි දැන් වැඩි කතා නැතුව අයිටම් එක අන්බොක්ස් කරලා බලමු. මෙන්න මෙහෙම තමයි පැකින් එක ඕපන් කරාට පස්සේ නැත්නම් බොක්ස් එක ඕපන් කරාට පස්සේ මෙන්න මෙහෙම තමයි අබාසයාලගේ අයිටම්ස් ටික අපිට ඒවල තියෙන්නේ. අපි දැන් අයිටම්ස් එකකින් ගමු. මුලින්ම යූසර් මැනුවල් එක තියෙනවා. පොඩි පේපර් එකක් තියෙන්නේ. මේක සෙටප් කරගන්න විදිහ, හයි කරන විදිහ මේකේ විස්තර ටික තියෙනවා. විස්තරහට හරි. අපි මුලින්ම එළියට ගත්ත පාර්ට් එක තමයි ෆෑන් එකේ යටම කොටස. ඒ කියන්නේ බේස් එක. මේ තින්නේ මෙන්න මේ බේස් එක. මේක ගත්තොත් ලොකුම බරක් නම් නෑ මේ අයිටම් එක. ෆෑන් එක පොළවට සම්බන්ධ වෙන පාර්ට් එක තමයි මේක. කියන්නේ ෆෑන් එක සම්පූර්ණයෙන්ම රඳවාගෙන ඉන්නේ මෙන්න මේ පාර්ට් එකේ. ලස්සන ලුක් එකක් නම් තියෙනවා අපේ උඩින් බැලුවොත්. යට පැත්ත ගත්තට පස්සේ නම් පොඩි ඩැමේජ් එකක් වගේ පේනවා මට. ඔයාලත් බලන්න ඔයාලටත් සෙට් වෙයි. පොඩි ඩැමේජ් එකක් වගේ තියෙනවා. ඒක විතරයි අවුලකට තියෙන්නේ. මේක තමයි එතකොට අපේ ෆෑන් එකේ බේස් එක. නෙක්ස්ට් අයිටම් පාර්ට් එක විදිහට අපි එළියට ගත්තේ ස්ටෑන්ඩින් පෝල් එක. මේකෙන් තමයි අපේ ෆෑන් එකේ හයිට් එක එහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ලස්සනයි, හොඳ ලුක් එකක් තියෙනවා. මේ කලර් එක ඇත්තටම ලස්සනයි. මම ෆෑන් එකේ ගත්තේ. මේකත් ලොකු බරක් නෑ. ලොකුම අර ඩියුරබිලිටි එකකුත් නෑ. ලොකුවටම එහෙම හයියක් නෑ. ෂේප් ලස්සනයි. අපි බලමු ඊළඟ අයිටම් එකත්. හරි. අපි යන්නේ නෙක්ස්ට් අයිටම් එකට. නෙක්ස්ට් අයිටම් එක තමයි ෆෑන් එකේ බ්ලේඩ් එක ගාඩ් කරන ඉස්සරහා සහ පිටුපස ආවරණය කරන ෆෑන් එකේ බ්ලේඩ් ගාඩ් එක සහ ෆෑන් එකේ බ්ලේඩ් එක. මේ ටික තමයි අපේ ඊළඟ අයිටම්ස් ටික. අපි ගත්තොත් ඉදිරිපස ආවරණය එහෙම නැත්නම් ෆ්‍රන්ට් ගාඩ් එක ගත්තොත් ඒක ඇවිල්ලා ඇලුමිනියම් වලින් තමයි වටේට තියෙනවා ප්ලාස්ටික් රින් එක. ඒකත් ලොකු බරක් නෑ. ඒ වගේම ෂේප් හොඳට තියෙනවා. ඔයාලට පේන වෙයි ඒ වගේම ෆ්‍රන්ට් ගාඩ් එකේ ඔය මේ ප්ලාස්ටික් වලින් සෙන්ටරින් එකක් තියෙනවා. ඒකේ තමයි අබාස් ලෝගෝ එක තිබ්බේ. මේක තමයි එතකොට බැක් ගාඩ් එක.
ඒකත් අර වගේම ඇලුමීනියම් වලින් තමයි හදලා තින්නේ. ලොකු අවුලක් නෑ, හොඳයි. එහෙම කියන්න වරදක් නෑ අපේ ගාඩ්ස් දෙකේම. ඊට පස්සේ දෙන අපේ ෆෑන් එකේ බ්ලේඩ් එක මේකල ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් වලින් තමයි තියන්නේ. ඇත්තටම මාර ලස්සනයි. බ්ලේඩ් එක ඇත්තටම ලස්සනයි. ප්ලාස්ටික් වලට හොඳ හයිය ප්ලාස්ටික්. බ්ලේඩ් එක ලස්සනයි. ඇත්තටම මාර ලස්සනයි. අපේ ෆෑන් එකේ කලර් එකට ගැලපෙනවා. බ්ලේඩ් එකත් අවුලක් නෑ. ඊළඟට තියෙන්නේ අපේ ලාස්ට් අයිටම් එක. ඒක තමයි අපේ ෆෑන් එකේ මෝටර් එක සහ කන්ට්‍රෝලර් පැනල් එක තියෙන අයිටම් එක. මේක ඇත්තටම ලුක් එක අතින් ගත්තොත් වව්, ඇත්තටම ලස්සනයි, මාර ලස්සනයි. මේ පාට එක මාර ලස්සනයි. මේකේ සාමාන්‍යයෙන් බර ගත්තත් පොඩි සාමාන්‍යයෙන් බරක් තියෙනවා. ප්ලාස්ටික් තමයි මේකේ ෆ්‍රේම් එක ඇවිල්ලා ඔක්කොම ප්ලාස්ටික් තියෙන. ඔයාලට පේනවා ඇති පල්ලෙහායින් මේකේ අපේ කන්ට්‍රෝල් පැනල් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති ස්පීඩ් බටන් 3ක් තියෙනවා. ඒ වගේම මේකේ ටයිමර් කන්ට්‍රෝල් එක තියෙනවා. ඒ වගේම මේකේ උඩ කොටස තමයි අපේ මෝටර් එක තියෙන්නේ. මෝටර් එක අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් පැත්තට. සහ ඒ වගේම මේකේ මෝටර් එක අංශ 90කට වගේ කැරකෙනවා. මේකේ වගේම 3 pin plug එකක් තියෙනවා. මේක තමයි අපේ ලාස්ට් අයිටම් එක. අපේ ඊළඟට තියෙන්නේ මේ අයිටම් ටික සෙටප් කරගන්න. අපි බොක්ස් එකේ තිබ්බ අයිටම්ස් ටික ඔක්කොම එළියට ගත්තා. මෙන්න මේ අයිටම්ස් ටික තමයි අපිට හම්බුනේ. හරි, දැන් අපි අපේ අයිටම් ටික අපි ඇසෙම්බල් කරගමු. මුලින්ම මේකේ බේස් එක ගමු. මේ බේස් එකේ තමයි මට මේකේ අවුලකට තියෙන මේ බේස් එක ශක්තිමත් මදි වගේ සීන් එකක් තියෙනවා. ලොකු අවුලකුත් නැහැ. ඉතින් ෆෑන් එකේ අයිටම්ස් බර නැහැ. මුලින්ම අපි ස්ටෑන්ඩ් පෝල් එකේ උඩ නේ යට කොටසේ තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඒක අපි කරකවල ඉවත් කරගන්න ඕනේ. ඒකෙන් තමයි අපේ යට කොටසත් එක්ක සම්බන්ධ කරගන්න. මෙන්න මේ වගේ ගලවගත්ත පාට් එක අපේ බේස් එකේ තියෙන සිදුරට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි සිදුරට අපේ පෝල් එක ස්ටෑන්ඩ් පෝල් එක හයි කරගන්න ඕනේ. මොක්කර ලැංකි මක්කර යස් කරලා මංගාව ඇතර මේක මේ වෙලා තද කරගන්න මේ අයිටම් එක නෑ මංගාව මේ වෙලා මං අතින් තමා තද කරන්නේ. ඇතර මතින් තද කළ මදී ඔය නැත්තං ෆෑන් එක සම්පූර්ණ බර මෙතැන්ට එන්නේ. මෙතනින් තමා කොන්ට්‍රෝල් වෙන්නේ. හින්දා හොඳටම තද කරන්න ඕනේ. අතින් තද කරලා ඇත්තටම මදි. මේකට ගැලපෙන අයිටම් එකක් අරගෙන හොඳටම තද කරගන්න ඕනේ. මම දැන්ට අතින් තද කරගන්නවා මේ වීඩියෝ එකට. මෙන්න මේකමයි අපේ බේස් එකයි පෝල් එකයි හයි කරගත්තට පස්සේ පේන විදිය. අපි දැන් මේල පෝල් එකේ අර වෙන මං කිව්වා හයිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කියලා. මෙහෙම තමයි හයිට් එක ඇඩ්ජස්ට් කරගන්නේ. මේ තියෙන කනෙක්ටර් එක ඇත්තට මේක ගලවන්න ඕනේ නැහැ. මම ගැලෙව්වා. ඔයාලට පුළුවන් මේ කනෙක්ටර් එක ලූස් කරලා තමයි මේකේ හයිට් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට ඕනේ ගානට හයිට් එක වැඩි කරගෙන ආයි මේක තද කරන්න තියෙන්නේ. මම අපේ කනෙක්ටර් එකත් සෙට් කරගන්න. මම මේක ගැලෙව්වා. නැත්තම් මේක හයි වෙලාමයි එන්නේ. මේක හොඳට තද කරගත්තට පස්සේ ගානට අපිට අවශ්‍ය කරන හයිට් එක ඒ ගානට තියාගන්න පුළුවන්. දැන් අපි ස්ටෑන්ඩ් දෙකේ පෝල් එකට අපි මෝටර් එක සෙට් කරගමු.
මෙතන වට පේනවා ඇති ඇණයක් තියෙනවා. අපි මේ ඇතුළට දාගෙන අපිට ඇනේ තද කරගන්න තමයි තියෙන්නේ. අපි මේ පාර්ට් එකත් කරමු. මෙතින්දිත් මම මේක ඇනේ තද කරගන්න අතින් ඇත්තට මේක හොඳටම තද වෙන්න ඕනේ. ඔයාට ස්ක්‍රූ පිනියක් යූස් කරලා පුළුවන් මේක තද කරගන්න. අනිවාර්යෙන් හොඳටම තද කරගන්න ඕනේ. මම මේ දැනට වීඩියෝ එකට අතින් තද කරාට ඔයා අනිවාර්යෙන්ම ඔයා සෙට් කරද්දි ස්ක්‍රූ පිනියකින් හොඳටම තද කරගන්න. ඔයාට ඕනේ ඇන්ගල් එක පැත්තට අල්ලගෙන ඔයාට ඕනේ විදියට හොඳටම තද කරලා ගන්න. දැන් අපි බ්ලේඩ් එක හයි කරගන්න ඕනේ. ඒකට මුලින්ම අපි බ්ලේඩ් නොබ් එක මේකට හයි වෙලා තියෙන්නේ. අපි ඒක මුලින්ම ගල ඉවත් කරගන්න වෙනවා බ්ලේඩ් නොබ් එක. ඒක ගල ඉවත් කරාට පස්සේ ඊට පිටිපස්සෙන් අපිට තියෙනවා අපේ ගාඩ් නට් එක. ඊට පස්සේ අපි ගාඩ් නට් එකත් ඉවත් කරගත්තා. ඊට පස්සේ අපි අපේ බැක් ගාඩ් එක තමයි මුලින්ම සෙට් කරගන්නේ. ඔයාලට පේනවා බැක් ගාඩ් එක. ඒක ගාන්ට තිබ්බට පස්සේ ගාන්ට සෙට් වෙනවා. ආයි මොනවක්වත් කරන්න දෙයක් නැහැ. අපි ඊට පස්සේ ආයි අපි අපේ ගාඩ් නට් එක සෙට් කරගමු. මේ ආකාරයට කරකවන්න විතරයි තියෙන්නේ. මේකත් අතින් පුළුවන්. මේක අතින් හොඳටම තද කරගන්න. ඊට පස්සේ අපි සෙට් කරගන්න ඕනේ අපි බ්ලේඩ් එක. හරි අපි දැන් බ්ලේඩ් එක සෙට් කරගමු. ලොකු දෙයක් නෙමෙයි. බ්ලේඩ් එකේ හරි පැත්ත ගානට අපි නිකන් සෙට් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි අපේ බ්ලේඩ් එක තද වෙන්න අපේ බ්ලේඩ් නොබ් එක හයි කරගන්න ඕනේ. අපි ඒකත් හයි කරගමු. ඔයාලට පේනවා ඇති මේ මගේ ෆෑන් එක පොඩ්ඩක් වැනෙනවා වගේ. මොකද මේ මම මේ ඇත්තටම යට හයි කරපු පාස්ට් ටික ඇත්තටම මේ මම ඔයාලට කිව්වනේ හොඳ තද කරගන්න කියලා. මම ඇත්තටම තද කරගත්තේ නැහැ. ඒක හින්දා තමයි ඒ ටික හිමිට තද කරගන්න ඕනේ. අපි දැන් අපේ බ්ලේඩ් නොබ් එක හයි කරගත්තා. අපි අන්තිමටම අපේ ඉස්සරහ ෆ්‍රන්ට් ගාඩ් එක එන හයි කරගමු. එතකොට අපේ ෆෑන් එකේ හයි කරගන්න ඕන පාස්ට් ටික අපි ඔක්කොම හයි කරලා කම්ප්ලීට් කරලා ඉවර වෙනවා. අපේ ෆ්‍රන්ට් ගාඩ් එක සෙට් කරගද්දි තව හොඳට බලන්න අර ප්ලාස්ටික් රින් එකට ගානට අපේ ගාඩ් දෙක සෙට් වෙන්න ඕනේ. ගාඩ් දෙක හරියටම සෙට් කරගත්තට පස්සේ ඔයාලට පල්ලෙහා තියෙන පොඩි ස්ක්‍රූ පිනිය තද කරන්න පාර්ට් එක. ඒ පාර්ට් එකත් හරියටම තද කරගන්න. හරි දැන් අපි අපේ ෆෑන් එක සෙටප් කරලා එහෙම නැත්නම් ඇසෙම්බල් කරලා සම්පූර්ණ කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපේ අයිටම් එක. ඇසෙම්බල් කරාට පස්සේ දැන් මම මේ ෆෑන් එකේ යූස් එක්ස්පීරියන්ස් එක කියන්නේ. මම මේක දැනට දවස් දෙකක් තුනක් විතර පාවිච්චි කරා. යූස් එක්ස්පීරියන්ස් එක ගත්තොත් මේ අපේ දැන් මේ තියෙන රස්නෙත් එක්ක ඇත්තටම මේකෙවිල්ලා අපේ ස්පීඩ් එකේ නම්බර් 1 ස්ටෙප් එකේ තියන්න අමාරුයි. අපි අනිවාර්යෙන් ස්පීඩ් එක නම්බර් 2වත් අවමේ පාවිච්චි කරන්න වෙනවා. මොකද ස්පීඩ් 1 එක දැම්ම කියලා ලොකු හුලඟක් අපිට එන්නේ නැහැ. අදුම ස්පීඩ් එක 2 එකේවත් තියන්න ඕනේ. ඒ වගේ මේකේ පොඩි සවුන්ඩ් එක ගත්තොත් ෆෑන් එක ඔන් කරාම පොඩි සවුන්ඩ් එකක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. කොහොමද සවුන්ඩ් එකක් තියෙන්නේ. වෙන අවුලකට ගත්තොත් ඇත්තට මම කිව්වා මේක 16 inch පොඩි ඒරියා එකක් තමයි මේකෙන් කවර් කරගන්න පුළුවන්. ඇත්තටම 1 person හෝ 2 person කෙනෙක්ට පොඩි රූම් එකක පාවිච්චි කරගන්න පුළුවන් ෆෑන් එකක් තමයි මේක. ප්‍රයිස් රේන්ජ් එකත් එක ගත්තට පස්සේ ඇත්තටම හොඳයි ප්‍රොඩක්ට් එක. සාමාන්‍යයෙන් අඩු ප්‍රයිස් එකක් තමයි රුපියල් 13,000 4000කට ප්‍රයිස් එකකට තමයි මේක බයි කරගන්න පුළුවන්. ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක අයිටම් එකේ ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔයාලගේත් එක්ස්පීරියන්ස් එක දාන්න ඔයාලා තමයි ෆෑන් බයි කරලා තියෙනවා. මේ මොඩල් එක බයි කරලා දෙනවා. ඔයාගේ අදහසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අලුත් වීඩියෝකින් අපි හමු වෙමු. අමතක කරන්නේ නැතුව අපේ මේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු.